ඔයා වගේ ගෝල්ස් වලට වැඩ කරන්න පටන් ගන්නවා. මොටිවේෂනල් ෆීලිං එකකුත් දැනෙනවා. ඒත් පැය කීපයකට පස්සේ දවස් කීපයකට පස්සේ එහෙමත් නැතම් විනාඩි කීපයකට පස්සේ මේ මොටිවේෂන් එක නිකම්ම මැකිලා යනවා. වැඩ කරනවා තියා හිතා ගන්නවත් බැරි තරම් හાર્ඩ් ෆීලිං එකක් තමයි ඔයාලට දැනෙන්නේ. ඊට පස්සේ ආ ෆිල්ම් එක, YouTube වීඩියෝ එකක්, එහෙමත් නැතම් TikTok එඩිට් එකක් බල ඉන්නකොට එක පාරට ආයෙත් පාරක් අතුරුදහන් වෙනකම්ම ඔයාව ආයෙත් මොටිවේට් වෙනවා. මේ සයිකල් එක වර්තමානයේ අපි හැමෝටම සාමාන්‍ය දෙයක්. මමත් ඒකට මුහුණ දීලා තියෙනවා. ඒත් මේකෙන් මිදිලා මොටිවේෂන් එකක් නැතුව එක දිගට වැඩ කරන්න මට උදව් වෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒක පළවෙනි ක්‍රමයට නම් ටිකක් ඉවසීම තියෙන්න ඕනේ. අපිට මේ මොටිවේෂන් එක නැතුව වැඩ කරන්න පුළුවන් ගොඩක් වැදගත් ක්‍රමයක් තමයි මේ දේ තේරුම් ගන්න එක. ප්‍රතිඵල වලට කාලය ගත වෙනවා. මෙතනදී තමයි අපිට වැරදුනේ. අපි මිනිස්සු විදිහට හැම වෙලේම හැම දෙයකින්ම ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒත් අද අපිට ප්‍රතිඵල විදියට හම්බුනේ අද දවසේ වැඩවලින් නෙමෙයි. ඉතින් ඒවට ප්‍රතිඵල හම්බ වුනේ ගිය මාසේ හරි ගිය අවුරුද්දේ හරි අපි කරපු දේවල් වලින්. උදාහරණයක් විදියට මතකය ගමු. මතකය කියන්නේ මැකිලා යන සයිකල් එකක් කියලා හිතන්න. පළවෙනි දවසේදී අපිට අපි කරපු දේවල් අපිට ක්ලියර් මතකයි. දෙවෙනි දවසේදී අපේ මතකය දුර්වලයි. හත්වෙනි දවසේදී අපිට යන්තම් මතකයි. ඉතින් මේ වගේ අපේ මතකය නැකිලා යනවා. ඒත් අපේ කාර්යය, ඒ කියන්නේ අපි කරපු වැඩේ බලපෑම, ඒකේ ඉෆෙක්ට් එක තාම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ග්‍රෝ වෙවි තමයි තියෙන්නේ. කොහොමද අපේ මොලේ පුරුදු වෙලා තියෙනවා ප්‍රතිඵලයක් නැද්ද? එහෙනම් ඒ දේ නවත්තලා දාන්න. අපි ව්‍යායාම කරන එක නැවතුවේ සික්ස් පැක් එක පේන්නේ නැති නිසා. අපිට ක්ෂණික ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැති නිසා අපි ඉගෙන ගන්න එක නවත්තුවා. ඔයාලට මේ වගේ කන්සිස්ටන්සි ඉන්න ඕනේ නම් මේ කෙටි කාලින දේවල් වෙනුවෙන් හිතන එක නවත්තන්න ඕනේ. ඉතින් මේ වගේ විශාල ප්‍රතිඵලයක් එන්න නම් කාලය ගත වෙනවා කියන එක ඔයාලට මතක කරලා දෙන්න. ඔයාගේ ස්වයං ප්‍රතිරූපය වෙනස් කරන්න. ඉතින් ඔයාගේ හැම වැඩක්ම සිද්ධ වෙන්නේ ඔයා ඒ දේ දිහා දකින්න විදියට. උදාහරණයක් විදියට ඔයා හිතුවොත් මට මොටිවේෂන් එකක් නැතුව කිසිම වැඩක් කරන්න බෑ කියලා. ඔයා ඒ විදියට විශ්වාස කරනවා නම් ඔයා ඒ විදියටම වැඩ කරන්න පෙළවීමක් ඇති වෙනවා. ඉතින් අපිට මොටිවේෂන් එකක් නැතුව පවා වැඩ කරන්න පුළුවන් කියන එකට අපිට සාක්ෂි ඕනේ. ඉස්සරහට එන සති දෙකට මොන දේ වුණා හැමදාම දවසකට මිනිත්තු 20ක් විතරක් වැඩ කරනවා කියලා අනිවාර්යයෙන්ම ටාගට් එකක් තියාගන්න. ගෝල් එක කියන්නේ ඉෆෙක්ටිව් එක නෙමෙයි. ඒක ඔයා අඛණ්ඩව කන්සිස්ටන්සි වැඩ කරන මිනිස්සෙක් කියන එකට සාක්ෂියක්. සති දෙකකට පස්සේ ඔයාගේ මොලේ මේක වගේ අලුත් අයිඩෙන්ටිටි එක කියලා පිළිගන්නවා. ඒ කියන්නේ ඊට පස්සේ ඔයාලට මොකක් හරි දෙයක් පටන් ගන්න තවදුරටත් මොටිවේෂන් එක ඕඩ වෙන්නේ නැහැ. ගොඩක් අය මේක කවදාවත් try කරන්නේ නැහැ. ඒගොල්ලෝ වගේ වෙන්න එපා. මේ පුංචි අතලා බැලීමට පුළුවන් වාගේ ජීවිතේ ගොඩක් ලොකු වෙනසක් කරන්න උත්සාහ කරලා බලන්න. ඒකටම ඇලිලා ඒකටම ක්‍රියා කරලා ප්‍රතිඵල බලා ගන්න.